සුබ දවසක් කියලා නෙමෙයි කියන්නේ සුබ අලුත් අවුරුද්දක් කියලා තමයි කියන්නේ. අද අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක තමයි දාන්නේ 2026 ජනවාරි පළවෙනිදා. හරියටම පළවෙනි විනාඩිය ඇතුළතදී තමයි මේ වීඩියෝ එක වැටෙන්නේ. මම ලොකු දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔයාලට විශ් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. රිප්ලයි කරන්න මෙසේජ් ගණනාවක් දැන් ඇවිල්ලා තියෙනවා. මේ 2025 අවුරුද්ද වෙඩුවේ මම කරන අන්තිම වීඩියෝ එක. මේ කිවිලා කියපු දවස් 365 තියා ආපහු අපි හැරලා බැලුවොත් එහෙම ගොඩාක් ලොකු වෙනස් වීම ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රධානම දෙයක් තමයි අපි අවුරුද්දකින් වයසට ගිහිල්ලා ඊට අමතරව අපි සාර්ථක වෙලා තියෙනවා. සමහර කෙනෙක් අසාර්ථක වෙලා තියෙනවා. තම කෙනෙක් පාඩම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. තව කෙනෙක් වැරදි හදාගෙන තියෙනවා. තව කෙනෙක් තමන්ගේ ජීවිතේ තමන්ගේ හතුරුම දවස් ගත කරලා තියෙනවා. ගොඩාක් අමාරුම දවස් ගත කරලා තියෙනවා. අවුරුද්දක් ඇතුළතදී ගොඩාක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කතා කරන මම වීඩියෝ බලන ඔයා විතරක් නෙමෙයි වීඩියෝ බලන නොබලන අනිත් හැමෝම මොනවාම හරි ගොඩාක් ලොකු සිදුවීම් ගණනාවකට මේ අවුරුද්ද ඇතුලේ මුහුණ දීලා තියෙනවා. ඉස්සල්ලාම මොනවද ඔයාට වැරදුන තැන? වැරදි කියලා කියන්නේ ඕන දෙයකට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මොකද හැමෝම හැම දෙයක්ම හරියට කරන්න තරම් හැකියාවක් තියෙන අය නෙමෙයි. ඕනේ ඒකට ඒක පොදු ධර්මතාවක්. මේ අවුරුද්ද දිහා ඔයා ආපහු හැරලා බලුවට පස්සේ ඔයාට ගොඩාක් ඔයා කරපු වැරදි පේනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක ඔයාගේ ජීවිතේට ගොඩාක් ලොකුවට බලපාපු වැරද්දක් වෙන්න පුළුවන්. සමහරවිට ඒක බොහොම සුළුවෙන් බලපාපු වැරද්දක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මොනම හරි විදිහක වැරද්දක් සිද්ධ වුණා නම් ඒ වැරදි ඊළඟ අවුරුද්ද ඇතුළතදී හදාගන්න එක ඔයාට තියෙන ලොකු වගකීමක් වෙනවා. ඊළඟට මොනවද ඔයා සාර්ථක වෙච්ච තැන? සාර්ථක වෙනවා කියලා කියන්නේ ගොඩාක් සතුරු හිතට දෙයක්. අපේ ජීවිතේ අපි ඉන්න පියවරකින් තව ඉස්සරහට පියවරක් තියෙන දෙයක්. සමහරවිට ඔයාගේ ජීවිතේ වැදගත් එක්සෑම් පාස් වෙන්න නැති, සමහරවිට ඔයා අචීව්මන්ට් ඔයා ගොඩාක් ගෝල්ස් අචීව් කරගන්න නැති, ඔයාලා ජොබ් එකකට යන්න නැති, ගොඩාක් දේවල් ඔයා වෙනස් කරගන්න නැති. ඉතින් ඒ වෙනස් කරගත්ත දේවල් ඉදිරියට පවත්වාගෙන යන එක ඔයාට ඊළඟ අවුරුද්ද ඇතුළතදී කරන්න තියෙන ගොඩාක් වැදගත් රාජකාරියක්. ඉතින් ඊළඟ දේ තමයි අහිමි වීම කියලා කියන්නේ. අහිමි වීම කියන දේවල් අපේ ජීවිතයේ ඕනින් වෙලාවක ඕනින් මොහොතක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. අපේ සමීපතම කෙනෙක් ඉඳන් අපි තරහ අපි අකමැති කෙනෙක් වෙනකම් ඒක එහෙම පොදු ධර්මතාවක්. ඉතින් සමහර විට ඔයාගේ ජීවිතේ සමීප කෙනෙක් මේ අවුරුද්ද ඇතුළතදී ඔයාට අහිමි වෙලා යන්න ඇති. නමුත් අපිට ඒක නවත්තන්න බෑ. ඒ වෙලාවේ අහිමි වෙන තියෙනවා නම් ඒක මොන විදිහකින්වත් අපි කොච්චර යදුවත් අපි කොච්චර ඉලීම් කරත් ඒක නවත්තන්න බෑ. ඒකට ඔයා හරියට රියලිස්ටික්ව එහෙම නැත්නම් යථාර්ථවාදීව මුහුණ දෙන්න ඕනේ. ඉතින් මේ අහිමි වෙච්ච කෙනා වෙනුවෙන් ඔයාගේ යුතුයකම් ටික කරන්න ඊළඟට මේ අවුරුද්ද ඉවර කරලා ඊළඟ අවුරුද්ද දිහා පොසිටිව් මයින්ඩ් එකකින් බලන්න. ඊළඟට ඔයා එකතු කරගත්ත දේවල්. අවුරුද්දක් කියලා කියන්නේ ඔයාලට සෑහෙන දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන් දෙයක්. ඔයා එක මාසයකට එක මොකක් හරි අලුත් ස්කිල් එකක් හදාගත්තා නම් ඔයා එක මාසයකට ඔයා මොකක් හරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයා අවුරුද්දක් ඇති ඒ වගේ දේවල් 12ක් ස්කිල් 12ක් හදාගෙන ඒ වගේ අලුතෙන් දේවල් 12ක් ඉගෙනගෙන තියෙනවා. මේක විතර ලොකු ගානකට ඔයාට අරගෙන යන්න පුළුවන්. ඔයා ගොඩක් උනන්දුවෙන් මේ අවුරුද්ද තුනේ වැඩ කරා නම්. ඉතින් ඔයා අලුතෙන් එකතු කරගෙන දේවල් දිහා ටිකක් බලන්න. මොනවද ඔයාගේ අස්වැන්න? ඔයාගේ හාවස්ට් එක මොනවද? අවුරුද්ද මුලදී වැපුරු දේවල් මොනවද? ඒකින් ඔයාලා අස්වැන්න මොනවද කියලා ටිකක් තර්ක කරලා ඒකින් ඔයා කොච්චර මේ අවුරුද්ද තුනේ සාර්ථක වුණාද කියලා ටිකක් කල්පනා කරලා බලන්න. ඒ වගේම ඊළඟ අවුරුද්දට යනකොට ඔයා මේ අවුරුද්ද තුන ලැබපු සාර්ථකත්වය තව ටිකක් වැඩි කරගන්න කොහොමද ඔයා වැඩ කරන්න ඕනේ කියන දේ ගැන ඔයා අදහසක් ඔයා ඔළුවට දාගන්න. අර දේ තමයි අලුත් බලාපොරොත්තු. බලාපොරොත්තු කියලා කියන්නේ හැමදාම ඔයාට අලුත් පණක් අලුත් ජීවිතයක් ලබා දෙන දෙයක්. අවුරුද්දක් ඉවර වෙද්දී සහ ඊළඟ අවුරුද්ද පටන් ගනිද්දී ඔයාට හම්බ වෙන ලොකු බලාපොරොත්තු ගාණක් තියෙනවා. මේක බලාපොරොත්තුවක්වත් නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. මේ බලාපොරොත්තු ඇත්ත වෙන දවසක් අනිවාර්යයෙන්ම ඔයාට එනවා. ඔයා මහන්සියෙන් වැඩ කරොත්. ඉතින් මේ අවුරුද්ද තුලදී වාගේ සාර්ථකත්වය ගැන කල්පනා කරලා බලලා ඊට පස්සේ ඒ වගේන් තව ටිකක් ඉස්සරහට පියවරක් තියන්න. එහෙම නැත්නම් ඔයා මේ ස්ටෙප් එකෙන් තව උඩට ස්ටෙප් එකක් යන්න. ඔයාලත් බලාපොරොත්තු කරන ගා ගන්න. මොනවද ඔයා කරන්න ඕනි? මොනවද ඔයා කරන්න කැමති කියන දේවල් මත පදනම් වෙලා මේ අලුත් බලාපොරොත්තු ටික ගොඩනගා ගන්න. ඔයා ගොඩක් බලාපොරොත්තු ගොඩනගා ගන්න නැති කියලා මම හිතනවා. අවුරුද්දක් අවසන් වුණා. දැන් අලුත් අවුරුද්දක් පටන් ගත්තා. අතීතයේදී හැරලා බලුවට පස්සේ ගොඩාක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. අතීතයේදී බලලා ඒකින් දුක් වෙන්න එපා. මොකද අතීතය අපිට වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න. ඒ ඉගෙනගත්ත පාඩම් ඇසුරෙන් අපේ වර්තමානයේ ගොඩනගාගෙන අනාගතය සෝදායි කරගන්න අපිට පුළුවන්. ඒක නිසා අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඇති කරගන්න. ඊළඟට මොනවද ඔයාගේ අලුත් ප්ලෑන්ස්? ඔයා මේ අවුරුද්ද ඇතුලේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ අවුරුද්ද ඇතුලේ මොනවා පැත්තකින්ද ඔයා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ අචීව්මන්ට්ස්ද ඔයා ගොඩනගාගෙන තියෙන්නේ කියලා දේවල් ගැන ටිකක් කල්පනා කරලා බලන්න. ඔයා තාමත් ඒ වගේ දේ ගොඩනගාගෙන නැත්නම් ඔයා තාමත් පරක්කු නැහැ. පළවෙනි දවස් දෙක තුන ඇතුළතදී ඔයා මේ දේවල් ඔක්කොම ප්ලෑන් කරගන්න. පුළුවන් විදිහට මේ දේවල් ඔයාගේ ලිස්ට් එකක් හදාගන්න. ඔයාට පුළුවන් අලුත් අවුරුද්දේ මුල්ම දවස්වල ටූ ඩු ලිස්ට් එකක් හදාගන්න. මේ අවුරුද්ද ඇතුළතදී මම මෙන්න මේ වැඩ ටික කරනවායි කියලා ඔයාට පුළුවන් ඒ වගේ ලිස්ට් එකක් හදාගන්න. 26 ඉවරුණාට පස්සේ ඒ ටූ ඩු ලිස්ට් එක දිහා බලලා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ අවුරුද්ද ඇතුළත ඔයාගේ සාර්ථකත්වය කොයි වගේද කියලා තීරණය කරන්න. ඉතින් ඊළඟට චැලෙන්ජස් මොනවද ඔයාට මේ අලුත් අවුරුද්ද ඇතුළතදී
මේ 2026 අවුරුද්ද තුලදී මොන දෙන්න තියෙන challenges. දැන් සාමාන්‍යයෙන් O level exam දෙකක් විතර තියෙනවා. A level වල තව කොටසක් තියෙනවා. තව A level exam එකක් තියෙනවා. ඉතින් ඒ exam විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් වලට face කරන්න වෙනවා. ළමයිට දැනටමත් මේ දේවල් ගැන දන්නවා. ඉතින් මේ challenges වලට හරියට මොන දෙන්න අද ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. පළවෙනි දවසේ පොඩි නිමාඩුවක් දානවා. හරි ඒක ප්‍රශ්නයක් නෑ කියලා පැත්තකින් කියමු. හැබැයි දෙවෙනි දවසේ ඉඳන් අදත් නිමාඩුවක් දානවා. පස්සේ වැඩ ටික කරගන්නවා කියලා මතයට එන්න එපා. මොකද ගිය අවුරුද්දේ සමහර විට ඔයා සම්පූර්ණයෙන්ම අසාර්ථක කරගත්තේ ඔන්න ඔය කාරණාව නිසා. කම්මැලි වෙන්න එපා. ඔයාට යම්කිසි වැඩක් ඒ මොහොතේ කරන්න ඕනි නම් සහ ඒ වැඩේ කරන්න ඒ මොහොතේ කරන්නේ ගොඩක් පළදායි නම් ඒක ඒ වෙලාව ඉවර කරන්න. මොකද ඊට පස්සේ ආයෙ වැඩේ කරන්න ඔයාට ඕනි වෙන්නේ නැහැ. මොකද පස්සේ ඔයා ඒ වැඩේ කරන්න යමු වෙද්දි මම මේ වැඩේ කරන්නේ නේද කියලා ඔයාට සතුටු වෙන්න පුළුවන්. ඉතින් අවසානම දේ හී නැති කරගන්න. කවදාද දවසක ඔයා බලාපොරොත්තු වෙන සාර්ථකත්වයට යන්න ඔයාලට පුළුවන් වෙනවා. ඊට පස්සේ පන්නන්න. වෙනුවෙන් ඔයා මහන්සි වෙලා වැඩ කරන්න. මේ හොඳට මතක තියාගන්න. මේ අවසාන විදිහට කියන්නේ නෙගටිව් දෙයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන නැති දේවල් මේ අවුරුද්ද ඇතුලේ වෙන්න පුළුවන්. ඒක නිසා ඕනිම දෙයකට ෆේස් කරන්න පුළුවන් මනසක්. එහෙම නැත්නම් ඕනිම දෙයකට ෆේස් කරන්න පුළුවන් හිතක් හදාගන්න. ඔයාට හිම දෙයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තව ටිකක් ෂාප් කරගන්න. හැබැයි ඔයාට ඒක පාටන කඩා වැටීමකට ඔයාට හරියට ෆේස් කරගන්න බැරි නම් මේ වෙන දවස් කීපය ඇතුළතදී හරි මහන්සි වෙලා ඔයාගේ මනස ඒ වගේ මොකක්ම හරි ඔයාගේ හිත මොකක් හරි පාට වෙන කඩා වැටීමකට මුහුණ දෙන්න පුළුවන් තත්යකට පත් කරගන්න. මොකද කාලය කියලා කියන්නේ නිකම්ම ගෙවිලා යන දෙයක් නෙමෙයි. ගොඩේ නොඑක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්න විදිහට හැම දෙයක්ම සිද්ධ නොවෙන්න පුළුවන්. ඒක නිසා අලුත් බලාපොරොත්තු එක්ක ඔයාගේ පොසිටිව් බලාපොරොත්තු එක්ක නෙගටිව් දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන දේ ගැන මතක තියාගෙන ඒ වගේ දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙනොත් මේ අවුරුද්ද ගත කරන්න. ඉතින් කොහොම හරි මොන 2026ක් ආවා බොහොම ඉක්මනට කාලය ගත වෙලා යනවා. ඉක්මනට මහන්සියෙන් වැඩ කරන්න. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.